දිනුජි කියන්නේ පුතේ මොනවද තියෙන තරංග තරංග කරන්නේවා බලමු පූගනවා ඔයාලා කරන්න හිතාන ඉන්නේ ඈ පොල්ලා උලනවා රපායනවා අල්පිපෙනවා අවුරුගුරුලෝගී කියනවා තුනලාට ඇද ලැබෙනලාට මගේ මම උලට පෙර පාසලක සිද්ධ වෙන අවුරුදු උත්සවයක් වෙනුවෙන් තෑගි ටිකක් දෙන්න පුළුවන්ද කියලා ටීචර් කෙනෙක් කතා කරලා ඇහුවා. මම දන්නවා ඉතින් ඒ වගේ දෙයක් කරද්දි තෑගි හොයා ගන්න දෙන පහසුතාවය. ඉතින් අපිත් ඒ වගේ දේවල් සංවිධානය කරන නිසා මම ඉතින් හිතුවා පුංචි උදව්වක් හරි කරන්නට ඕනි කියලා. පෙර පාසලේ දුවදරුවන් හම්බෙලා එයාලට ඒ අවුරුදු උත්සවය සාර්ථක කරගන්නට පුංචි සහයෝගයක් දෙන්නට. කො ඇතුළ? ඇතුළ වෙන? හොඳ උත්තිනවනේ. දැන් අපි යන්නයි සූදානම් වෙන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර තියෙනවා එතෙන්ට යන්න. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි මේ තෑගි ටික ලබා දෙන්නට මට හිතුනේ අපි දන්නවා ඉතින් අලුත් අවුරුද්දේ උත්සවයක් සංවිධානය කරද්දී සංවිධායකයන්ට තියෙන ප්‍රමුඛම ගැටලුව තමයි ඒ අයට තෑගි ටික කොහොමද ලබා දෙන්නේ කියලා. ඉතින් අපිත් ඔය වගේ දේවල් සංවිධානය කරනකොට හැමතැනම දුව ඇවිදිනවා පරිත්‍යාගශීලීන් සම්පත්දායකයෝ හොයාගන්න. ඉතින් මේ ටීචර් කතා කරලා කියද්දී නැත්නම් මේ මහන්සිය ටිකක් හරි අවම කරගන්නට එතුමියට හැකියාවක් ලැබෙනවා. අපි යම්කිසි විදිහකින් උදව්වක් උපකාරයක් කරොත්. ඉතින් මේවා අද වෙනකොට අඩු වෙන මට්ටමක් තමයි තියෙන්නේ. ඒ මොකද තියෙන ආර්ථික ගැටලු නිසා. හැම දෙයකටම අද මුල් වෙන්නේ මුදලනේ. ඒක නිසා අපිට මේ විදිහට හරි පුංචි හරි දායකත්වයක් ලබා දෙන්නට හැකියාව ලැබීම සතුටට කාරණාවක් හැටියට මේ මොහොතේදී මතක් කරන්නට ඕනේ. තාත් තියෙන වරුසේ. ඈ? හෙටද තියෙන්නේ? තෙරුවන් සරණයි සියලුම දෙනාට. උඩගම විහාරස්ථානයේ විහාරාධිපති අපගේ ලොකු ස්වාමීන් වහන්සේ මෙතනට වැඩම කරා. අප චෝටි ටිපන කැකුළු පෙර පාසලේ බක්මහා සිංගිති බක්මහා උල්ලෙට සහභාගී වෙලා අපගේ අනුග්‍රහකත්වය ලබා දෙන්න උන්වහන්සේට මම කෝල් එකක් දාලා ඇහුවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ දායකත්වය නොබදව මාහට ලබා දෙන්න උන්වහන්සේ එකඟ වුණා. මේ ළඟට එන්න පුටු ටිකකින් ඇහෙලා. වාගන්න මොකක්ද? නියුජ. ඈ? නියුජ. දැන් අවුරුදු 20ට මොනවද තියෙන්නේ? පිළිගැනීමේ කතා කරන්න දැන් පුරුදු පුළුවන් පිළිගැනීම කතා කරන්න. අයිබෝවන් රපායනවා අල්පිපෙනවා අවුරුගුරුලෝගී කියනවා රවුතුමාර රතු පාටින් දිදුලනවා අද අලුත් අවුරුද්ද උදා වෙනවා අපේ සිඟිති අවුරුදු උත්සවයට පැමිණි ආරාධිත අමුත්තෝද අම්මලා තාත්තලාද ඇන්දලා මාමලාද අයියලා අක්කලාද මගේ යාළුවෝද ආදරේ ගෞරවයෙන් ලබනවා. නියමයි. අපුටක් ගාම යන්න ඈ. ආයෙ කවුද කරන්නේ? ඔයා මොකද්ද කරන්නේ? ඈ? මේ රට මගේ රට සින්දුව කියනවා. මේ සින්දු පොඩ්ඩක් කියමු බලන්න මෙතෙන් දෙන්න. දහම් විදේශීලා කියනවා. අර ටික ඔක්කොලා එකතු. එන්න. අනේ මං කිය. මේ රට මගේ රට මා ඉපදුනලට ඇද ලැබෙනලට මගේ මම උලට මේ රට මගේ රට මා ඉපදුනලට ඇදලට සද්ද අඩු වෙනවනේ. මගේම මව් ලට නියමයි. අස්සන අය. කියන්නේ කවුද ආයේ කියන්නේ? ඔක්කොලා මෙන්න ළඟට. මේ